Welcome to Sugar Lips YouTube channel. Hello guys, welcome back to our YouTube channel. අද අපි යන්නේ වෙනස්ම විදිහේ වැඩකට පදිරි ප්‍රොඩක්ෂන් එකේ අලුත්ම වීඩියෝ එක. මම මේ වීඩියෝ එක රිලීස් කරාට පස්සේ තමයි මේ වීඩියෝ එක දාන්නේ. ටාසන් ඕගොල්ලෝ දැන් බලලා ඇති මේ වීඩියෝ එක. ඉතින් ඒකේ behind the scenes තමයි මේ වීඩියෝ එකෙන් අපි පෙන්නන්නේ. දැන් අපි මේ ඇවිදගෙන යන ගමන් ඉන්නේ කැලේකට. ලොකේෂන් එක. කැලේකට තමයි ඇවිදගෙන යන ගමන් ඉන්නේ. කො අපේ මේ කවුද? ටාසන්ගේ පුතා. ටාසන්ගේ පුතා ඉන්නවා එතන. අපි දැන් කැලේට යන ගමන් ඉන්නේ. ඉතින් ඉතුරු ටික වෙන්න. ඉතුරු විස්තර ටික ඕගොල්ලෝ වීඩියෝ ගන්න වෙනකම්. ගණේට වෙන තනකොළ තියෙනවා. ගණේට වෙවිච්ච හොඳ මොනවද මල්ලි? හොඳ තනකොළ. හොඳ තනකොළ තියෙනවා ගණේට. සලු සාරයි ලස්සන. එහෙනම් වීඩියෝ ගන්න වෙනකම් යන්න. ටටා. ටටා. වැඩන ගන්නේ බලන්න හිටියේ. උඩවලව කැලේ මැද්දේ තමයි ඒගොල්ලෝ ෂූට් එකේ ලොකේෂන් එක සිලෙක්ට් කරගෙන තිබුණේ. ඉතින් ෂූට් එකට අවශ්‍ය කරන දේවල් රෙඩි කරනකම් අපි චුට්ටක් රෙස්ට් එකේ හිටියා. මටයි ඩීනක් කිරයි පොඩි ෂොට්ස් ටිකක් තමයි තිබ්බේ උදේ. ඉතින් අපි ඊට පස්සේ රෝස් අයියයි රිකි ෂොට්ස් ටික ඉවර නැකන් චුට්ටක් රිලැක්ස් එකේ හිටියා. මගේ ඩීනක්ගේ ෂොට්ස් ටික ආයෙ පටන් ගන්නේ රෑට. ඉතින් ඒ හින්දා අපිට රෙස්ට් කරන්න ඕන තරම් ටයිම් එක තිබුණා. රෙස්ට් කරන අතරතුර අපේ ෂූට් එකට පොඩි බාධාකුත් එනවයි කියලා අපිට තේරුණා. තේනව නේද? හොඳටම අහස කළු කරලා තියෙනවා. ඒ අතරතුර අපි කට්ටිය එකතු වෙලා ටාසන්ගේ පැල පැත්තට ගියා. හැබැයි මම නම් පැලට නැග්ගේ නෑ චුට්ටක් බයි දිච්ච නිසා. පැලට නැගලා ෆොටෝස් ගන්න අතරතුර බලන්නකෝ ඉතින් වෙච්ච දේ අපිට මුළු අහසම කළු කරලා වහින්න ගත්තා. ඒ නිසා අපිට ෂූට් එක පොඩි වෙලාවකට නවත්තලා තියන්න වුණා. බැස්ස නවතිනකන් ඉන්න අපිට මරු ප්ලේස් එකක් හම්බුණා. උදේ ඉඳන් පැය 4-5ක් එක දිගට වහින්න ගත්ත නිසා අපි ඉතින් හිතුවා ජීප් එකේ ඉඳගෙනම රෙස්ට් කරා නම් හරි කියලා. තිබුණ දිවිතේ 11 මාට ක්ලයිමේට් එක චේන්ජ් වෙලා වහින්න ගත්තා. ඉතින් මේ වෙනද අද දවසේ ෂූටින් කැන්සල්. දැන් අපි නවතින තැනට යනවා. අපි හොඳට ගිහිල්ලා අර අලි නෑ අලි හිටියේ නැහැ. ඒ වුණාට අපි බොරුවට ඉමේජින් කරගෙන ඉතින් සෆාරි ජීප් එකේ කෑ ගහ ගියා. Oh my god, temperatures. හැය කීපයක රෙස්ට් එකකට පස්සේ අපි රෑ ෂූටින් ටික පටන් ගත්තා. එළුවෙක් වගේලා ඉන්නවා. ඔව් ඉතින් එහෙනම් කෙලිම බෑ කියලා කියන්න තිබුණානේ. කොහෙද ඉතින් මගේ කොන්ද මන නෑනේ. Cut. Good morning guys. අද අපේ ෂූට් එකේ දෙවනි දවස. උදෙන්ම ෂූට් එකක් කරනවා පටන් ගත්තා. දැන් ඈත වෙන්නේ. ඒක ලං කරලා ගත්තා. ඈත වෙන්නේ ඒක. පාරේ පොඩි ෂොට් එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ දැන්ටවත් දන්නවා ඇති මොකක්ද ඒ ෂොට් එක කියලා. ඉතින් ඊයේ මේ වැස්සත් එක අපිට පොඩ්ඩක් ෂූට් එක පොඩ්ඩක් කල් දාන්න පොඩි කේසස් ටික කියලා පොඩ්ඩක් කල් දාන්න ඕන. දැන් අපි අද තමයි ඔක්කොම ඊයේ ගන්න තිබ්බ ටික අද තමයි ගන්න. අද තමයි ගන්නේ. අපි මම ලොකේෂන් එකට ගිහලා යනවා. අපි ලොකේෂන් එකට ගිය ගමන් අපිට යාළුවෝ කට්ටියකුත් හම්බුණා. Hi. Hi babies. මේකයි. ඕගොල්ලන්ට ඉබේ එනවද බංගාව බලු ගඳ? එනවද මගේ යාළුවන්ගේ ගඳ? පේනවද? ඈතින් එන්නේ කවුද කියලා?
දෙනෙක් ඉන්නේ. ඈතට දැක්ක එක්කෙනයි. සෙකන්ඩ් ඩේ එකේ මගේ දීනාකගේ ෂොට්ස් ටික තිබ්බේ ආෆ්ටර් බ්‍රෙක්ෆාස්ට්. ඉතින් අපි තීරණය කරා ආයෙත් කලින් දවසේ හිටපු සෆාරි ජීප් එකටම ගිහලා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න. මටත් ඉතින් බෙල්ල කඩාගෙන හරි කමක් නැහැ නිදා ගන්න තියෙනවා නම්. ෂූටින් අතරතුර රෙස්ට් කරනවා. ඔහොම ටික වෙලාවක් රෙස්ට් කරලා අපි ගියා අපේ ෂොට්ස් ටිකට ලෑස්ති වෙන්න කොස්ටියුම් දාගන්න. අපිට ඉස්සෙල්ලාම තිබ්බේ ගෝට් එකක් වගේ රෙඩි වෙන්න. ඉතින් අපි මේකප් කරන අතරතුර මෙතන ඉතින් වැඩේ යනවා දිගටම. ටඩා! මේ තියෙන මගේ ගෝට් එක ලුක් එක. ලස්සනයි නේද? ඔන්න අපේ ෂොට්ස් ටික දැන් පටන් ගත්තා. ඔයාලා මේ වෙනකොට සොරිරාසන් බලලා තියෙනවා නම් මේ පාට් එකේ ඉන්නේ කොහෙටද කියලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් දැන් මේ අපි දෙන්නව ඇදගෙන යන්නේ ගෝත්‍රේ නායකයාට විවාහ කරලා දෙන්න. Running. Action. ඇත්ත කඩුමිටි කියලා නේද හිතුවේ? නෑ නෑ මේ ඔක්කොම ෆේක් ඒවා. සොරිරාසන් එකටම තමයි මේ ඉක්විප්මන්ට්ස් හදලා තියෙන්නේ. අඩෝ නාත්තවා. අම්බෝ තව පොඩ්ඩම ෆෝන් එක බිම. රස කර මෙච්චර කාලයක් YouTube වීඩියෝස් බැලුවට කවුද හිතුවේ YouTube වීඩියෝ එකක් හදන්න මෙච්චර අමාරු ඇති කියලා. කට්ටියක් එකතු වෙලා ගහද්දි hina වෙන කෙනෙක් දැකලා නැත්තම් ඔන්න බලා ගන්න. hina වෙන්න එපා. මට පොඩ්ඩක් පිටි වරයි. බර්ග සිප් එක පොඩ්ඩක් පල්ලෙහාට දාන්න. ඒ ෂොට්ස් ටික ඉවර කරාට පස්සේ අපිට ආයේ කලින් දවසේ කොස්ටියුම් එකට චේන්ජ් වෙන්න වුණා. මොකද ඒ කොස්ටියුම් එකෙන් ෂොට්ස් කීපයක් තිබුණ නිසා. අතිශය ප්‍රථම වතාවට මට හිර කූඩුවකත් ඉන්න වුණා. දන්නේම නෑ වෙලාව ගිහිලා හවස් වුණා. ඉතින් කලවර වැටෙන්න කලින් අපිට ඉක්මනට ෂොට්ස් ටික ඉවර කරන්න උනා. මොකද රෑ ෂොට්ස් වලට රෙඩි වෙන්න ඕනේ හින්දා. මේ කවුද කියලා ඔයගොල්ලෝ දන්නව නේද? මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. සිග්නලුත් නැතුව අපි දෙන්න කරපු TikTok එකක් මම අප්ලෝඩ් කරාට පස්සේ ගොඩක් අය ඇහුවා මොකද කොණ්ඩේ සුදු වෙලා ෂුගර් ඩැඩි කෙනෙක්ද කියලා. ඉතින් ඔන්න ඕක තමයි හේතුව. ඉතින් මගේ හස්බන්ඩ්ුත් මේ වීඩියෝ එකේ කොටසකට රංගනයෙන් දායක වුණා. හස්බන්ඩ් වයසට ගිහිල්ලා. හැබැයි වයසට යනකොටත් ලස්සනයි බබකෝ බය. ෂුගර් ඩැඩි කෙනෙක් වගේ. ලස්සනයි හැබැයි. කන්නඩිය නෑ බං. ඔන්න ඔය කොණ්ඩේම සුදු කරමු බබා. අවුලක් නෑ නේ. ඔන්න ඔහම තමයි හස්බන්ඩ් රෙඩි වුණාට පස්සේ හස්බන්ඩ්ගේ ෆයිනල් ලුක් එක ආවේ. ඉතින් ඇත්තටම පොඩි බමුණු ලුක් එකක් තියෙනවා. ඉතින් එයා කොමත් චුටක් එක්සයිට් වෙලා හිටියේ. එයාගේ ෆස්ට් ටයිම් හින්දා. ඉතින් එයාගේ ෂොට්ස් ටිකත් අපි මේ විදිහට ඉවර කරා. දැන් අපි ඉන්නේ සොරිටාසන් අන්තිම අදියරේ. අනේ මේ ඉමනම් හොඳයි මදුරුත් ඉතින් මෙහෙම තමයි සොරිටාසන් හැදුනේ. උඩවලව කැලේ මැද දවස් දෙකක් එක ටීම් වර්ක් එකක්. ඇත්තටම කියන්න ඕන මෙයාලගේ හොඳ ටීම් වර්ක් එකක් තියෙන නිසා තමයි වැස්ස මැද්දේ වුණත් මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන් වුණේ. ඔන්න දැන් තමයි කැකුලියෝ දෙන්න පාටි පොඩ්ඩට මං ගච්ඡන්නේ. ඔයාලා තාම සොරිටාසන් බැලුවේ නැද්ද? එහෙනම් අනිවාර්යයෙන්ම පදිරි ප්‍රොඩක්ෂන් YouTube channel එකේ අප්ලෝඩ් කරලා තියෙන සොරිටාසන් බලන්න ඕනේ. මේ වීඩියෝ එක බලලා සොරිටාසන් බලන අය අනිවාර්යයෙන්ම මාව මෙන්ෂන් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයේ මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමුකෝ. හැමෝම පරිස්සමින් ඉන්න.
පොඩක් ඉන්න. ඔයාලා තව මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ YouTube channel එක subscribe කරගෙන යන්න. මතක ඇතුව bell icon එක click කරන්න ඕනේ හොඳේ. එහෙනම් ආයෙමත් පරිස්සමෙන් ඉන්න. Take care. Bye. Subscribe කරන්න